රයිට් කෑමටත් කංකුන් ටිකක් තෙල් දාලා පරිප්පුවක් ඕන නම් තෙම්පරාදුවක් දාලා අරගෙන තෙලෙන් ඔක්කොම. පොල් සම්බෝලෙත් ඕන නම් තෙලේ බෙදලා හරි අරගෙන මේ විදිහට එහෙම අදහසක් එන්න පුළුවන්. ප්‍රශ්නයක් නැද්ද? ඉතින් දැන් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔතන ඔය හදන ඔය ටෙම්පරාදු කරන ඒ වගේ දැන් ඇත්තෙන්ම අපි පොල් තෙල්ද ගන්නෙ. එහෙම නැත්නම් වෙන තෙල් වර්ගයක්. අපි හිතමු පොල් තෙල් කියලා. පොල් තෙල් ගත්තා නම් ඔතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මේ තෙල් වලින් ඒක ඩැමේජ් වෙන්නේ නැහැ අපට. පොල් තෙල් ඕන තරම් ඕන විදිහකට රත් කරන්න පුළුවන්. ඒ වගේ අර මං කියපු විදිහට ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් කියන එකෙන් හැදෙන්නේ නැහැ. ඒ සංඝටක අර ඩැමේජ් වෙන සංඝටක හැදෙන්නේ නැහැ පොල් තෙල් වලින්. තේරුණාද? ඉතින් ඒකේ කිසි සම්බන්ධයක් නැහැ පොල් තෙල්. අපි පොල් තෙල් කියලා අපි දැනගන්නවා මේ පොල් තෙල්ද ගන්න කියලා. අපිට පොල් තෙල් කියලා අපිට හුඟක් වෙලාවට මාකට් එකේ අපිට පොල් තෙල් හම්බ වෙන්නේ නැහැ. ඒක මික්ස් කරනවා අනිත් තෙල් වලින්. පොල් තෙල් නම් ඒකේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පොල් තෙල් වලින් දාලා යම් කිසි කෑමක් හදාගෙන රත් කරලා ගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අපේ දේවල් අපි පාතර දාන්න අවශ්‍ය නැහැ. පොල් තෙල් කියන්නේ ඉතාම හොඳ තෙල් වර්ගයක්. ඇත්තටම පොල් තෙල් වලින් අපිට හાર્ට් එකටත් හොඳයි. ඔය වලකුත් තියෙනවානේ. උදේටත් බදිනවා ඒ පොල් තෙල් වලින්. ආග දාන්න පළමෙව සල්ලි. දවල්ටත් බදිනවා. රැටත් බෙදලා හෙට උදේටත් මොන හරි ටිකක් බෙදලා ගන්නවා. ඔය තෙල් එකෙන්ම. දැන් ડોක්ටර් මං කිව්වා අපි නැට්ටනේ ડોක්ටර් අල්ලගෙන. ડોක්ටර් කිව්වා පොල් තෙල් හොඳයි කියලා. හරි. පොල් තෙල් බෝතලයක් ගිහලා මාසයක් පාවිච්චි කරනවා. දැන් මොකද? දැන් පොල් තෙල් අනිත් තෙල් වලට වැඩි මං හොඳයි කියන්නේ අර රත් කරාට කිසිම වෙනසක් වෙන්නේ නෑ ડોක්ටර් ඒක තමයි. ඒ කියන්නේ එකවරක් විතර රත් කිරීම නෙමෙයි. නැහැ. නෑ ඒත් වෙන්නේ නැහැ. නැවත රත් කරලා හොඳ පොල් තෙල් වෙන්නේ නැහැ. හොඳ නියම පොල් තෙල් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නෑ ඇත්තටම ඉතින් 30ක් කීයක් හරි වැඩිපුර දීලා ගත්තත් ප්‍රශ්නයක් නෑ නේද? අපි එහෙම පාවිච්චි කරන්න ඕනේ. වැඩිපුර දීලා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපේ තියෙන රටේ තියෙන තෙල් අපිට ඇත්තම පහසුවෙන් ගන්න තියෙනවා. දැන් අපි මෙහෙම මේ පොල් තෙල් ගැන බොහොම නිකන් සමහරක් වෙලාවට හැම එක්කෙනෙක්ම නෙමෙයි බොහොම පහත් කොට සැලකන අනිත් රටවල් වල හරිම ගණන් මිනිස්සුන්ට ඒක ලක්ෂරි අයිටම් එකක් පොල් තෙල් කියන්නේ. ඉතින් ඒකයි නිකන් අර මුඩු වෙනවයි කියන්නේ. ඉස්සර අපි ඔලුවට තෙල් ටිකක් දාලා යන ડોක්ටර්. ඊට පස්සේ දැන් පොල් තෙල් ටික පාවිච්චි කරන්නේ නැහැ. ගඳයි. තව එකක් කියන්න පොල් තෙල් වලින් අපේ බ්‍රේන් එකේ තියෙනවා නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් කියලා. ඒ කියන්නේ බ්‍රේන් එකේ සෛල දෙකක් අතර කමියුනිකේෂන් දැන් ටෙලිෆෝන් වයර්ස් වගේ කෙමිකල්ස් තියෙනවා. ඒ කෙමිකල්ස් හදන්න ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ ෆැට්. ඒවට කියනවා මීඩියම් චේන් ෆැටි ඇසිඩ් කියලා. මීඩියම් චේන්, ලොන්ග් චේන්, ෂෝට් චේන්, මීඩියම්. ඔය පොල් තෙල් වල තමයි ඒක වැඩියෙන්ම තියෙන්නේ. ඒවට කියනවා NCT ඔයිල් කියලා. ඒක වෙනම අරගෙන ඔයිල් හදලා තියෙනවා ලක්ෂරි අයිටම් විදිහට අනිත් කන්ට්‍රීස් වල. මීඩියම් චේන් ෆැටි ඇසිඩ්. ඒ වගේන් තමයි නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් හදන්නේ. එතකොට ඒවා අපට අඩු වෙනකොට අපි කොහොමද හිතන්නේ? අපි කොහොමද යම්කිසි දෙයක් මේ කරන්නේ? අපි කොහොමද තරහින් නැතුව හරිම හොඳ මනසකින් වැඩ කරන්නේ කොහොමද? හොඳට හිතන්නේ කොහොමද? යම්කිසි දෙයක් ප්ලෑන් කරන්නේ කොහොමද? ඒවට සේරම මොලේ අවශ්‍යයි. ඒවට කරන්න අර නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් අවශ්‍යයි. ඉතින් බලන්න පොල් තෙල් වලින් ඒකත් කරනවා. කවුද ඔය කතා කරන්නේ? පී කරනවා. එතකොට අපි කන ඔයිල් වර්ග. ඔය සීඩ්ස් ඔයිල් කියලා කියන්නේ පොල් තෙල් ඔලිව් තෙල් අනිත් තෙල් වර්ග බොහෝ විට අපි රත් කරනකොට උයනකොට ඒවා වෙනස් වෙනවා. ඒ වගේම ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් කියලා හැදෙනවා. ඒ ඔය හැම කෑමක අපි හදන ඕනම තැනකට යන්න ඒවා හදන්නේ පොල් තෙල් වලින් නෙමෙයි. බොහෝ විට හදන්නේ අනිත් තෙල් වලින්. ඒ කන කෑම වලින් ඒ කියන්නේ ප්‍රොසෙස් ෆුඩ් කියන්නේ අපි ඒ ආහාර වලින් අපි එන ඔයිල් එක තියෙනවා. ඒ ඔයිල් වල තියෙන ඔය වෙනස් විලා හැදෙන සංඝටක නිසා අර කොක්සින්